හෝ අයිබෝවන් වාසනාවන් ගයක් හදන්න ඉන්න අයට වාසනාවක් මේ වීඩියෝ එක බැලුවොත්. අපි මේ කපන්නේ RM බ්‍රික්ස් එක. එහෙම නමක් අහලත් නැතුව ඇතිනේ. RM බ්‍රික්ස් කියන්නේ බ්ලොක් ගලේ ප්‍රමාණයට නිෂ්පාදනය කරන මැටි ගඩොල. මේක දිග 14යි, උස 7යි, පළල 4යි. මේක බ්ලොක් ගලේ ප්‍රමාණයටම තියෙනවා. ඉතින් මම මොකද කිව්වේ මේ ගයක් හදන අයට වාසනාවක් කියලා. එතකොට මේ ගඩොල බ්ලොක් ගලට වැඩිය ශක්තිමත් බවින් වැඩි, කල් පැවැත්මෙන් වැඩි, බර අඩුයි, සිසිලස වැඩි, මුදල රුපියල් 85යි. එතකොට බලන්න ඕගොල්ලොන්ගේ ගමේ බ්ලොක් ගලක මිල කීයද කියලා. මට දැනගන්න ලැබුණු විදිහට නුවර බ්ලොක් ගලක් 125යි. එතකොට අපි දෙන්නේ 85ක් කියන්නේ. එතකොට මේක ලංකාවේ තියෙන වටිනම වාසිදායකම ගඩොල තමයි RM බ්‍රික්ස් එක කියන්නේ. ඉතින් ඔයාලා ගයක් හදන්න ඉන්නව නම් ඒ ගෙදර හදලා රස්නේ ඉන්න අමාරු නම් එතකොට කරන්ට් බිල ගොඩක් යනවනම් ඒක අර ක්ෂණික ලාභ බලන එකේ අවාසියක් වෙනවා. මොකද මේ ගඩොල් වලින් බැන්දොත් මැටි ගඩොලෙන් බැන්දොත් වෙන්නේ මොකද්ද? ඕගොල්ලන්ට සුව පාසු ඉන්න පුළුවන්. රස්නේ අඩුයි, සිසිලස වැඩි, බ්ලොක් ගලට වැඩි. එතකොට ඒ ගේ ඇතුලේ පාවිච්චි කරන විදුලි උපකරණවල භාවිතාවය අඩු වෙනවා. ෆෑන් දාන්න ඕන ප්‍රමාණය අවම වෙනවා. AC එකක් දැම්මත් ඉක්මනට කාමරේ කූල් කරලා AC එක ඕෆ් වෙනවා. එහෙම නැතුව බ්ලොක් ගලෙන් කරොත් එහෙම පෝරණුවක් කූල් කරනවා වගේ තමයි AC එකක් එක දිගටම දුවන්න වෙනවා. ඒක වැඩි වෙලාවක් දුවන්න වෙනවා. එහෙම නැත්නම් ෆෑන් නිතරම ෆෑන් දාගෙන ඉන්න වෙනවා. ඒක නිසා ගයක් කියන්නේ ඕගොල්ලෝ වැඩිපුරම ඉන්න ජීවිත කාලය තුල වැඩිපුරම ඉන්න තැන, ඉන්න කැමති තැන, ඉන්න ආස තැන. එතකොට ඔයාලගේ දෙමව්පියෝ, ඔයාලගේ බිරිඳ, ඔයාලගේ දරුවෝ ඔය කවුරු හරි නිතරම රැඳෙන තැනක් තමයි ගයක් කියන්නේ. එතකොට මගේ යෝජනාව ගයක් හදනකොට අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන තාමත්ම වටින දෙයක් තමයි බිත්ති බඳින්න තෝරගන්න ගඩොල් වර්ග. ඒක නිසා මම යෝජනා කරනවා බිත්ති බඳින්න සුදුසුම. ඒ කියන්නේ දැන් බ්ලොක් ගලේම ප්‍රමාණයනේ මේ කැටේ. එතකොට බ්ලොක් ගලේ වගේ වේගවත් ඉදිකිරීමක් කරගන්න පුළුවන්. ඒ වේගවත් ඉදිකිරීම ශක්තිමත් බව තියෙනවා, කල් පැවැත්ම තියෙනවා, හොඳ සිසිලසක් තියෙනවා. බ්ලොක් ගලට වැඩිය කිලෝ 2ක් 3ක් අතර ප්‍රමාණයකින් මේ කැටේ බර අඩුයි. එතකොට ඒක ලොකු වාසියක්. එතකොට මිල රුපියල් 85යි. එතකොට දැනට බ්ලොක් ගලත් ඊට වැඩිය මිලකට යනවා. ඒක නිසා මම කලින් කිව්ව දේ මේ වීඩියෝ එක බලන එක වාසනාවක් කියලා. ඇත්තටම ගයක් හදන්න ඉන්න අයට වාසනාවක් ගෙන දේවි. හරියට කල්පනා කරොත් මොන කැටෙන්ද ඔයගොල්ලෝ ගේ ඉදිකිරීම කරන්න කියලා කල්පනා කරලා බලලා හොඳ තීරණයක් ගන්න. බලන්න අපි ප්‍රමිතියටම කරනවා. අපි දෙයක් කරනකොට ඒක හරියටම කරන්න ඕන. මේ කැටේ අපි උඩරිම ෆිනිෂින් එක තියාගන්න උත්සාහ කරනවා. අපි පොළොව සම්පූර්ණ කොන්ක්‍රීට් කරලා දෙන්නේ. එතකොට යටපැත්ත හොඳටම ෆිනිෂින්, උඩ පැත්තත් අපි වෙනද නම් වැඩ කරේ අපි අතින් උඩ හැදුවේ. දැන් එහෙම නෙවෙයි. දැන් ලෑල්ලක් අරගෙන ලෑල්ලෙන් ලෙවල් එකට කපලා හොඳ ෆිනිෂින් එකට හදනවා. උඩරිම අපට පුළුවන් උඩරිම අපි මේ ගඩොල් කැටේ ෆිනිෂින් එක පැත්ත අපි හිතලා තියෙනවා. ලොකු කාලයක් ගන්නවා අපි කැටේ නිෂ්පාදනය කරන්න. ඉතින් මේ වගේ ගඩොලක් දකින්න ලැබිච්ච එකත් ඕගොල්ලන්ට ලොකු වාසනාවක්. මොකද මේ ගඩොල නිෂ්පාදනය කරන එකම පුද්ගලයා මම. මොකද මේ වගේ විශාල ගඩොල් නිෂ්පාදනය කරන්න ගොඩක් අය බයයි, කැමති නෑ. එතකොට මේ වගේ ගඩොලක් පාවිච්චි කරලා ඔබගේ නිවස ඉදි කර ගන්නා ලෙස මම යෝජනා කරනවා. ඒක ඔබේ වැඩක්. නිෂ්පාදනය කරන එක මගේ වැඩක්. ඉතින් මම නිතරම කල්පනා කරන්නේ සමාජයට හොඳ දෙයක් දෙන්න, හොඳ ගුණාත්මක දෙයක් දෙන්න. ඒකට අපි ගොඩාක් උත්සාහ කරනවා. අපි මේ ගඩොල් නිෂ්පාදනය කළ මද පවන වේලන්නේ. ඊට පස්සේ අවුවට දාලා හොඳටම මාසයක් විතර වේලනවා.
එහෙම අපි දීර්ඝ කාලයක් ගන්නවා අපි මේ කැටි නිෂ්පාදනය කරලා එළියට දාන්න. එතකොට අපි ඒ කාලය ගන්න ගුණාත්මක බව උපරිම තියාගන්න. දිගටම මේ වීඩියෝ බලන්න. වීඩියෝ බලලා මම දවසින් දවස උපරිම උත්සාහ කරනවා වීඩියෝ දාන්න. වැඩත් එක්ක කාලයකුත් නැහැ. වීඩියෝ දාන්න ටිකක් කම්මැලි. ඒ වුණත් මම වීඩියෝ දාන්න උත්සාහ කරන්නම්. දිගටම බලන්න. බලලා ඔබ කල්පනා කරලා බලන්න ඔබට සුදුසු ගඩොල මොකක්ද කියලා. බොහොම ස්තුතියි.